ඇත්තටම අර රුපියල් පොඩි ගහනක් තියලා තල්ලු කරලා ස්ටාර්ට් කරන මොටර් සයිකලයටයි ලක්ෂ 1200ක් දීලා පදින V8 එකටයි මේක හෙන ගහනවනේ එක ගානටනේ දෙන්නේ පෙට්‍රල් ටික එක ගානටනේ ඩීසල් ටික දෙන්නේ මේ අපේ රටේ මේ සෙක්ස් කියපු ගම මේක මහා දරුණු අපරාධයක් විදියට දාලා තියෙනවා ඇමතිවරුම හිටපු තැනම කියන්නේ ඇමතිවරු කරපු කියන ඔක්කොම දේවල් මට බාර ගන්න බෑ ඔබතුමාට දෙනවනේ මේ ඡන්දට මේ වෙනසක් වෙන්න ඕනි කියලා මට පුද්ගලික ධනය සහ මට හම්බෙන ප්‍රතිපාදනත් එක්ක අපි ඒ වලට මැදිහත් වෙලා තියෙනවා. කවුද ආස නැත්තේ ටයිල් කරපු තට්ටු දෙකේ ගේක ජීවත් වෙන්නේ නැත්නම් හොඳට ජීවත් වෙන්නේ. මේ රටේ වැඩිපුරම පගාව ගන්න ආයතන තමයි මාධ්‍ය. පෞද්ගලික ප්‍රතිවර්ණ වල ඔය මාධ්‍ය වලින් ඔබතුමාලගේ පක්ෂ පාවිච්චි කරනවා. අනිවාර්යයෙන්. මේක වෙනස් විය යුතුමයිමනේ. මේ සම්භාවනය කියන එක අපිට කාටත් ලබා ගන්න පුළුවන් හොඳ දෙයක්. ඉතින් මම දන්නේ දැන් ඒ ගණිකා වෘත්තිය නැති නිසා මේ සම්භාවනයේ මුවාවෙන් සමහරවිට ඒව වෙන්නේ නැති කෙරෙන්නේ අපේ රටේ. ජනතාව වකීමක් බාර දුන්නා. මම ඒ ගනුදෙනු හරියට පියෙව්වා. මම ගනුදෙනු හරියට පියෙව්වා. තේරෙනව නේද? මේ ක්‍රමය තුල ආසනෙට වකීන മന്ത്രിවරයෙක් නැහැ. සල්ලි තියෙන මනුස්සයාට යන්න පුළුවන්, බලය තියෙන මනුස්සයාට යන්න පුළුවන්. ඒ නිසාම නෑ මේ පොඩි එකාට තමයි මේ ඔක්කොම නීති දාලා තියෙන්නේ. ඔය ඉන්න මම මේක අහන් ඉන්න ආගමික නායකතුමන්ලගෙන් කියනවා. රටේ ඉන්න මහා අයට කියනවා. මේ පොඩි මිනිසුන්ටත් මේ අවස්ථාව දෙන්න. තොපිට හෙන මිනිසුන්ටත් පොඩි මිනිසුන්ටත් මේ ආසාවල් ඔක්කොම තියෙනවා. මේවා මේ වලට කානනුවර මගුල් ගෙදර වතුර වයින් කරපු එක. නිර්වචන ඕන විදිහකට දී ගන්න. ඒක බොන්නේ දැන් මේ අවසාන වශයෙන් ගල්ලරක බොන්නේ දුප්පත් මිනිස්සු ටික තමයි වයින් ස්ටෝර් එකෙන් බොන්නේ. ඊටත් දුප්පත් මිනිස්සු කසිප්පු බොනවා. යම් මට්ටමක ඉන්න මිනිස්සු ගල් එකක් හෝල්ඩර් එකක් බොනවා. හැබැයි සල්ලිකාරයෝ හෝල්ඩර් එකකට වැඩි අඩු ගන්නට විස්කි බොනවා. ආයුබෝවන් ඔබ යතුරු කාලීන සමාජ දේශපාලන කතිකාවත සමග අද මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාම සඳහා අපි තමත්ම ගෞරවයෙන් ආරාධනය කළා සමගි ජනබලවේගයේ ජයල ආසන ප්‍රධාන සංවිධායක නීතිවේදී ශිරන්ත අමරසේකර මහතාට ආයුබෝවන් ශිරන්ත මහත්මයාණනි ඔබට සුබ දවසක් ආයුබෝවන් නිගම්බු නිවුස් මැදිරියට අද දවසේදී ආරාධනා ලැබ පැමිණ සිටින්නේ සමගි ජනබලවේගයේ නීතිවේදී ශිරන්ත අමරසේකර මහතායි. ප්‍රකාශයට පත් කරේ තනියම නෙමෙයි. වැඩපිළිවෙලක් එක තමයි මේවා ප්‍රකාශ කළ හැකි දේවල් විතරයි කිව්වේ. ඇත්ත වශයෙන්. හැබැයි ජනතාව පිළිගත්තේ නැහැ. ජනතාව පිළිගත්තේ නැහැ. ජනතාව ලොකු වයි. ඔබතුමාලගේ වැඩපිළිවෙල තිබ්බා ජනතාව නෑ නෑ ඒක මොකුත් අහුම්කම් දුන්නේ නැහැ. දැන් ආපහුවතෙන්ට ගියොත් අපේ පොරොන්දුවක් තිබුණා. දුප්පත් ජනතාව පාවිච්චි කරන මොටර් සයිකලයට. දුප්පත් ජනතාව පාවිච්චි කරන ත්‍රිවිලරයට. දින ගානට නෙමේ බෙන්ස් එකේ කාර් එකේ පජර් එකේ යන මිනිස්සයාට පෙට්‍රල් දෙන්නේ කියන එක. ඇත්තටම අර රුපියල් පොඩි ගහනක් තියලා තල්ලු කරලා ස්ටාර්ට් කරන මොටර් සයිකලයටයි ලක්ෂ 1200ක් දීලා පදින V8 එකටයි මේක හෙන ගහනවනේ එක ගානටනේ දෙන්නේ පෙට්‍රල් ටික එක ගානටනේ ඩීසල් ටික දෙන්නේ මේක වෙනස් විය යුතු නැද්ද මේක වෙනස් විය යුතුමයිමනේ ඇත්තටම මට හරි සන්තෝෂයි දුන අපේ පක්ෂය එහෙම එකක් ඉදිරිපත් කරපුවාම ආපහු අපි දැන් QR එකට පෙට්‍රල් ඩීසල් ගැහුවානේ මේ අපි නොහිතුවට මේ ෂෙඩ් එකේ ඉන්න කොල්ලත් QR එක බලලානේ පෙට්‍රල් ටික ගැහුවේ එතෙන්ට අපි යොමු වුණානේ කොයි විදියෙන් හරි අපි මේ දැනුම ලබා ගත්තානේ එහෙනම් අපේ පක්ෂය යෝජනා කරලා තිබුණේ QR කෝඩ් එකට අර දුප්පත් මොටර් සයිකලයට පෙට්‍රල් ප්‍රමාණය ඔය මොටර් සයිකලේ පාවිච්චි කරන්නේ මොකටද ඔය මොටර් සයිකලේ පාවිච්චි කරන්නේ දරුවව ගිහලා ඉස්කෝලේට දාන්න දහම් පාසලට ගෙනියන්න නේද මොටර් සයිකලේ පාවිච්චි කරන්නේ මේ දේවල් වලට ඒකටත් දෙන්නේ එක ගානට අර ලක්ෂ 1000 මාසෙට ලක්ෂ 100 ගාණක් 1000 ගාණක් හම්බ කරන මනුස්සයරත් පෙට්‍රල් ටික දෙන්නේ එක ගානක්. පළවෙනියෙන්ම sorry ඒ කාරණාව දීවරයන් සම්බන්ධයි. නෑ දීවරයන් සම්බන්ධිත ඒකයි බෝට්ටු වලටත්. බෝට්ටු වලටත් ඒ බෝට්ටු වලටත් මම කියන්නේ දීවරයෝ සහ සාමාන්‍ය අර කියන්නේ 3 wheeler එකට මොටර් සයිකලයට සහ බෝට්ටුවට. ඒක ගාන අඩුවට දෙන්න අනිවාර්යයෙන්ම දෙන්න මේ දැන් දීවරයන්ට දැන් අපි කියමුකෝ දැන් තෙප්පම යන දීවරයත් ලාම්පු තෙල් ටිකක් ඕනේ. දැන් මට ඊයේ හම්බුණා තව කෙනෙක් මම ගා මාළු වල්ලන්නේ කොහමද කලපුවේ ඇවිදගෙන ගිහිල්ලා ලාම්පු කුප්පියේ මාළු වල්ලන්නේ මම S2 දැක්ක දවසක් ඉන්නකොට මෙතන එහා පැත්තේ මේ රෙස්ටොරන්ට් එකේ ඉන්නකොට මම බලාගෙන හිටියා පස්සේ මම අපුඩියක් ගාලා අනගාලා බලපුවා මේ යනවා ලාම්පු අල්ලන් යනවා ටක් ගාලා අල්ල ගන්නවා මාළුවෙක් මේ එයා අල්ලන්නේ කකුළු සම්ප්‍රදායික ක්‍රමයක් එතකොට මේ මිනිස්සුන්ට භූමි තෙල් ටික අවශ්‍යයි ඔබෙන් දැනගත යුතු තවත් කාරණාවක් තියෙනවා ඔබේ පදිංචි ප්‍රදේශයේ මම කඳාන සිට මේගමුවට කොච්චර වගේ දුරක් තියෙනවද? සාමාන්‍ය කිලෝමීටර් 30ක් විතර. ඔබ ජීවත් වන කඳාන, ජයල, මේගමුව, කොච්චිකඩේ මේ කේන්ද්‍රයේ මේ නගර ජාලාවේ බරපතල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා.
මේවා තියෙනවා අපිට නෑ කියන්න බෑ. සමාජ ශාලා තියෙනවා. ගණිකා සේවයේ යෙදෙනවා. සම්භාවන මධ්‍යස්ථාන තියෙනවා. මේවා හරි අශීලාචාරයි. මේවා එපාද තියෙන්න ඕනද කියලා කෙටි උත්තරයක් මට දෙන්නකෝ. මේවා තියෙන්න ඕනද එපාද? ඇත්තම කිව්වද වාහන වැලක් කිව්වනේ. ඔව්. වැලක් කිව්වා. මට පොඩි අවස්ථාවක් දෙන්න. මට කෙටි නෑ ඒ තිබිය යුතුද එපාද? නෑ ඔයා කිව්වම ಜಾති ගොඩක් කිව්වනේ. මම කියන්නේ මගේ පුද්ගලික මතය. මිනිසුන්ගේ අවශ්‍යතාවයල් තියෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතාවයල් තියෙනවා. ඒ වෙන්නේ පැවති යුතුයි. අනිවාර්යෙන් පැවති. ඔබත් ඉන්නේ අර තප්පරයකට දෙන්න. තප්පරයක් මට ඉඩ දෙන්න. නමුත් ඒවා ඇමතිවරුගම හිටපතනම කියන්නේ ඇමතිවරු කරපු කියන ඔක්කොම දේවල් මට බාර ගන්න බෑ. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මිනිස්සු දැන් අපි මම එක සමහර රටවල් වලට යනකොට අපි මිනිස්සු ජීවත් වෙන්න ප්‍රධාන අවශ්‍යතාවල් තියෙනවා. කන්න ඕනේ, බොන්න ඕනේ. හරිද? කන්න, බොන්න, අඳින්න, පළඳින්න. සෙක්සුත් ඕනේ. අපේ රටේ මේ වලට කෑ ගහනු මම එක එක ගැන කියන්න යන්නේ නැහැ. මම දේශපාලනයත් එක්ක දේශපාලිකයොත් එක්ක 91 ඉඳලා ගෝරි කරගත්ත මිනිහෙක්. මට එක්සත් ජාතික පක්ෂයේ විනය පරීක්ෂණ 9ක් තියපු මිනිහෙක්. එකක්වත් මම පුද්ගලික කරපු දෙයකට නෙමෙයි දේශපාලකයෝ එක්කලා නායකයෝ එක්ක හැප්පිච්ච දේවල් වලට. මට කොහෙවත් ගිහලා අතන දූෂණයක් මෙතන දූෂණයක් මට කිසිම එහෙම චෝදනාවක් නැත. මම රැඳී සිටින්නේ එතනමයි. එතන හරි. එතකොට ඒ නිසා මේ සමහර දේවල් වලට විරුද්ධ වෙන ආගමික නායකයෝ මම කියනවා. ප්‍රධාන වශයෙන් ආගමික නායකයෝ. මුන් ඔක්කොම බහුතරයක් ඔක්කොම කරනවා. හොරෙන් කරනුන් ඉඳගෙන මේ දැන් මේ හැම දෙයක මේ හැම නීතියක් මට මේකට අවස්ථාවක් දෙන්න. මේ හැම නීතියක්ම දාලා තියෙන දුප්පත් මිනිහට කියන එක අමතක කරන්න. සල්ලි තියෙන එකෙක්ට ඕන කොයි හෝටලේද තරුපය වටලන්නේ? කොයි එකද තියෙන්නේ? ඔයා යන්න ඕන හෝටලයකට ගිහලා රුපියල් ලක්ෂයක් එකමාරක් දීලා ගන්න ගෑණික් එක්ක ඕන විදිහට හැසිරෙන්න බෑ. හැම නීතියක්ම දාලා තියෙන්නේ කසිප්පු බෝතලේ ගත්ත එකට කෙලිනවා මෙතන. මොකද්ද කසිප්පු බෝතලේ ආණ්ඩුවේ අරක්කු බෝතලේ තියෙන වෙනස? රුපියල් 1500ක් අරකට බදු ගෙවලා තියෙනවා. විස්කි බෝතල බොහොම වගකීමෙන් කියන්නේ මේ ඒකත් අඩු කරලා දෙන්න ඕනේ. එක්ක අරක්කු බෝතලේ අඩුවට දෙන්න ඕනේ. මම කතෝලිකයෙක්. මම මේක කොහොම සමහර අය මොනවා කියයිද දන්නේ නැහැ. මම විශ්වාස කරන විදිහට අපේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා පළවෙනියෙන් කරපු ප්‍රාතිහාර්යය කානනුවර මගුල් ගෙදර වතුර වයින් කරපු එක. නිර්වචන ඕන විදිහකට දී ගන්න. වතුර වයින් කරපු එක. එතකොට එතන ඉඳලා මේ රට මේ ලෝකයේ ඉතිහාසයේ පැවැත්මක් තියෙනවා. හරිද? අරක්කු ටික බොන්න පුළුවන් නම්. මේ ඔක්කොම ටික දුප්පත් මිනිහන්නේ කියලා ඉන්නේ. සල්ලිකාරයට විස්කි රුපියල් අපේ තියෙනවා මම හිතන්නේ ලක්ෂ 100 ගණන් වලින් ඉඳලා විස්කි බෝතලේ තියෙනවා. මේ රුපියල් පොඩි ගණන් මාන්සි වෙලා ඇඟ මාන්සි වෙච්ච එක බොන කසිප්පු ටිකට. කවුරුත් කසිප්පු බොන්න කැමති නැහැ. ගල් අරක්කු බෝතලේ රුපියල් 600කට 800කට දෙනවනේ දෙන්න පුළුවන්. ආණ්ඩුව බදු ගහලා තියෙන්නේ. ඒකත් කරන්න ඕනේ. අඩුවට ගල් එකක් දීලා අනිත් ඒවාට වැඩි කරන්න. මම එකක් කියනවා. මගේ මට්ටමේ නෙමෙයි. ඒක අපේ මට්ටමේ ඉන්න. ඒ කියන්නේ යම් සමාජ මට්ටමක ඉන්න මිනිස්සු අතිමහත් බහුතරයක් ඩියුටි ෆ්‍රී විස්කි බොන්නේ. ඒ කියන්නේ ගල් අරක්කු බෝතලෙට වැඩි අඩුවට මේ විස්කි බෝතලේ බොනවා. ඒක බොන්නේ දැන් මේ අවසාන වශයෙන් ගල් අරක්කු බොන්නේ දුප්පත් මිනිස්සු ටික තමයි වයින් ස්ටෝර් එකෙන් බොන්නේ. ඊටත් දුප්පත් මිනිස්සු කසිප්පු බොනවා. යම් මට්ටමක ඉන්න මිනිස්සු ගල් එකක් ඕල්ඩර් එකක් බොනවා. හැබැයි සල්ලිකාරයෝ ඕල්ඩර් එකකට වැඩි අඩු ගන්නට විස්කි බොනවා. නෑ එහෙම නෙමෙයි මම කියන්නේ. එහෙම නෙමෙයි ප්‍රශ්න අමතක කරන්න. මං කිව්වේ කොල්ලෝ ආයි අතන නිකන් කොල්ලෝ ටික කුඩු ගහන්න සිද්ධ වෙලා තියෙනවා ප්‍රශ්න අමතක කරන්න. හරිද? ඒකට විකල්පයක් දී යුතුමයි. ඒවා එතනින් තව ප්‍රශ්නයක මග ඇරුණා. මේක පුනරුත්ථාපනය කරන්න ඕනේ ඉන්න ඔක්කොමල්ල. පුනරුත්ථාපනය කරන්න ඕන තරම් විදි තියෙනවා. අද මොකද්ද කරන්නේ? කුඩු ගහලා රමය වුණොම උගිලා ටික දවසක් දාලා ආයෙ වෙනවා. ඒ රජයක් ඇටියට එයාගේ වැඩ ඒක දැන් අපි ගත්තොත් දැන් මගේ ගමේ කුඩු ගහනු ඔය 5000ක කුඩු ගහන එක 5000 හොයනවා. 5000ක් හොයනවා. හරිද? පොල් කඩලා හරි මොනාරි කරලා හොයනවා. ඉතින් එහෙනම් එයාගේ ශ්‍රමේ ක්‍රමානුකූලව එයාව පරිවර්තනය කරන ගමන් එයාගේ වැඩ ගන්න පුළුවන්. පළවෙනි දවසේ වැඩ ගන්නකොට කුඩු ටිකක් දෙන්න වෙයි. ටික එහෙම එකක් මේ රජේ හදන්න ඕනෙමයි. හදන්න උවමනාවක් නෑ. එතරයි මං කියන්නේ උවමනාවක් අනිවාර්යයෙන්ම අපිට මේ රටේ මොකක් හරි වගකීමක් දුන්නොත් මට ජයල ප්‍රාදේශ සභාවේ වගකීමක් දුන්න වෙලාවේ ජනතාව වගකීමක් බාර දුන්නා. මං ඒ ගනුදෙනු හරියට පියවුවා. මම ගනුදෙනු හරියට පියවුවා. මම ඉවර කරේ හැම රුපියලටම රුපියලේ අගයක් ලැබෙන විදිහට මම ප්‍රාදේශ සභාව වැඩ කටයුතු කරලා තියෙනවා. රුපියලේ අගයක් වෙයිද? රුපියලට 735 අගයක් වෙන්න නෙමෙයි. ඒ වගකීම ඉෂ්ට කරන එක කරනවාමයි එතනින් එහාටත් මේ වෙනකන් අපි පාර්ලිමේන්තුව හිටියේ නැති නිසා පළාත් සභාව ඇතුළේ අපිට හඬ නගන්න පුළුවන් තැන්වල හඬ නැගුවා. හැබැයි බීරියලිය කියලා දැනගත්තාට පස්සේ දැන් එක දවසක් කතා කරා දෙකක් කතා කරා තුනක් කතා කරා
හිටපු නායකයා සත පහකට හොඳ යෝජනාවක් හරි ගන්න නැත්තම් කතා කරලා වැඩක් නැහැ. ඔබතුමා කියන ඔබතුමා ජනතාවට ණය නැහැ කියලා. අනිවාර්යෙන් ඒක බය නැතුව කියනවා. සුළු විරාමයකට ප්‍රධාන පාලක පදවියට යොමු වෙනවා. නැවතත් අපි එකතු වෙමින් බලාපොරොත්තු වෙනවා. World, one special cup from one special part of the world called Sri Lanka.